Hey, it's Spot with Aruja AJ. This is gonna be the best in gratitude healthy wellness podcast in Sri Lanka. And please, guys, subscribe my YouTube channel. Then you can get so many things from my podcast. And today I am sitting with such a wonderful person. This person is magical person. She has the power to attract the people's attention towards her. Okay, this person, I told she. Then ආදන්න මෙයා ගෑල් ළමෙක් කියලා. Yes, when it comes to acting, when it comes to dancing, when it comes to singing, whatever she wants, she can do it perfectly. And this magical person is වෙන කවුරුත් නෙවෙයි, one and only Shehani Kahandawala. Hi. Hi. Welcome to my pod spot. Thank you for inviting me. Thank you so much for being here today. Yeah, of course. And tell me this. How could you be that much pretty, Anne? You're so cute. Can I ask your age, please? No. That's a wrong question. Okay. Yeah, I think මං හිතන්නේ හැම ගෑනලමකින්ම අහන වැරදි ප්‍රශ්නයක්. වැරදි ප්‍රශ්නයක්. It's okay. Like, yeah, I'm actually 30 years old. මට අවුරුදු 30ක්. Okay. මම දැන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලත් අවුරුදු 14ක් වගේ වෙනවා. 14ක් වගේ වෙනවා. 30? Are you kidding me? Holy moly, you look like I think 26, 25? I told you before. Yeah. මාර්ම ලස්සනයි, මාර්ම cute. මට කියන්න, when it comes to your appearance, කවදම හරි දවසක ඔයාගේ appearance එක සම්බන්ධව ඔයාට නිකන් insecurity ගතියක් දැනලා තියෙනවද? Most of the people, they are questioning about themselves. Like, එයාලට අර හිතන්නකෝ they are comparing themselves with the other people. හරිද? කියන්නේ මගේ skin එක dark, අරයාගේ light skin එකක් තියෙන්නේ, මට කැතයි වගේ මාව හිතෙනවා. කවදාම හරි දවසක ඔයාගේ appearance එක ඔයාට එහෙම insecure ගතියක් දැනලා තියෙනවා. ඉන්සිකියර් ගතියක් දැනලා තියෙනවා මට. ඔබ්වියස්ලි ඒ හේතුව මම සරවුන්ඩ් වෙලා හිටපු කට්ටිය ඒ කියන්නේ මට ගැලපෙන කට්ටිය නෙමෙයි ඉස්සර. එතකොට මම සුදු නිසා ඒගොල්ලන්ගේ පාට මට වඩා චුට්ටක් අඩු නිසා මට ඉන්සිකියරිටි එකක් දැනලා තියෙනවා මම බ්‍රවුන් වෙන්න ඕනේ කියලා. Seriously? ඒගොල්ලෝ එච්චරටම මගේ පාට හරියට මාව පල්ලෙහාට දානවා. judge කරනවා. ඔව් හරියට පල්ලෙහාට දානවා. කියන්නේ කොහොමද කියන්නේ හරි වචනෙන් කිව්වොත් කොන් කරනවා. කොන්ෆිඩන්ට් එක 0 කරනවා. බ්ලූ අයිස් කියන එක හැමතිස්සෙම සතෙක්ට සමාන කරලා ඒ කියන්නේ අර කැතයි කියන එක ඔයා ගැලපෙන්නේ නැහැ මෙතනට. ඔයා ගැලපෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔයා අපිත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඔයා අඳින්නේ හරි අමුතු විදිහට. අපි අඳින්නේ වෙන විදිහකට. හරි charm වෙන්න ඕනේ. ඔයාට තේරෙනවද? අර එහෙම අරගෙන මට මම වෙන ඒ කියන්නේ මම වෙන්න ඕනේ මම වෙන කෙනෙක් වෙන්න ඕනේද කියන එක ඒ ක්වෙස්චන් මාක් එක මට ඇවිල්ලා තියෙනවා. පුංචි කාලේ මම කියන්නේ ඉස්කෝලේ යනකොට මට මේ සුදු කියන එක මගේ පාට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා මට පොඩි කාලේ. නමුත් මම මොනවා කරන්නේද මම කළු වෙන්නද ඉතින් නේ? එහෙම වෙන්න බෑ. ඉතින් නමුත් පස්සේ මම තේරුම් ගත්තා I'm a pretty woman. Yeah, you do. and ඒගොල්ලන්ට මගේ දේත් එක්ක පොඩක් ඒගොල්ලන්ට දරා ගන්න බෑ. ඒකට කියන්නේ jealousy එක කියලා. ඒකට කියන්නේ jealousy එක සහ තමන්ට තමන් ගැන confident එකක් නැතිකම. එතකොට අර මනුස්සයා ෂයින් වෙනවා. හරි මේ මනුස්සයාගේ මොකක් හරි දෙයක් දැක්කාම ඒගොල්ලෝ try කරනවා එක්කෝ ඒගොල්ලන්ගේ level එකට ගේන්න නැත්නම් මේ මනුස්සයාගේ confident එක මරලා දානවා. down කරන්න. එතකොට මේ මනුස්සයා කියන්නේ මම හරියට සෆර් කරලා තියෙනවා. මම ගෙදර ඇවිල්ලා අඬනවා. මං ක්ලාස් යන්න කැමති නෑ. මං කියන්නේ මම ක්ලාස් යනකොටත් මං හරි ආසයි. මම මේ විදිහම තමයි මං හරි ඕවර් ඩ්‍රෙස්. ඉස්කෝල යන දවස්වල සහ මං ක්ලාසස් යන දවස්වල මම හරි පිකි. මම මාර පිකි. Picky and also like I'm very stylish. I think ක්ලාස් යනකොට සාමාන්‍යයෙන් එළියට බහින්නේ නැහැනේ අපි නිකන් ඔහි සරප්පු දෙයක් දාගෙන සාමාන්‍යයෙන් ඉස්සර අපි එහෙමනේ යන්නේ. ඔහි සරප්පු දෙයක් දාගෙන ඔහි ෂූස් දෙයක් දාගෙන නිකන් ඔහි මේකක් ඇඳගෙන යනවා. but මම ඇත්තටම මට ඉගෙන ගන්න එක කොළුවේ තිබුණේ නැහැ. මං ආස නැහැ ඉගෙන ගන්න. ඉතින් ඒක මගේ හැටි. ඒක මගේ
විදිහ කෙනේ මං ආසන නමුත් මට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මට උමනාවක් තිබුණ නැහැ. මම හැමතිස්සෙම බලන්නේ කොහොමද ලස්සනට මේක මැච් කරලා දින්නේ. මං හරි කැමති කවුරු හරි කෙනෙක් කියනවට ඔයා මාර ලස්සනයි කියන එක. සහ ඒ කෙනා මන් දිහා මට කිව්වේ නැති වුණාත් ඒ කෙනා මන් දිහා බලනවානේ. ඒ බලලා එයාගේ එක්ස්ප්‍රෙෂන් එකෙන් මට ගොඩක් දේවල් කියනවා. ඉතින් එතකොට මම දන්නවා ඕකේ. හරි. Okay. මම කරන්න ඕනේ තව කෙනා ලව කියව ගන්න එක නෙමෙයි. ඒ කියන්නේ මම දැන් තේරුම් ගත්ත විදිහට මම දැන් යම් කිසි කාලයක් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ගොඩාක් මිනිස්සුත් එක්ක මම ගැටෙනවා. විවිධාකාර පර්සනැලිටිස් අපිට හම්බ වෙනවානේ. ඉතින් ඒ හැම කෙනෙක්ගේම එක්ස්පීරියන්ස් එක අන්තිමටම තමන්ව චූස් කරගන්න ඕනේ. හැම කෙනෙක්ගේම පිපාසය අපිට මේව කරන්න බෑනේ නේ. හැම කෙනෙක්ටම වතුර පොවන්න බෑ. එක්කෙනෙක්ගේ විතරක් තිබහ පොඩ්ඩක් මේවා කරවන්න පුළුවන් අනිත් කෙනාට ඉතින් කරන්න බෑ. අමාරුයි. ඉතින් ඊට වඩා හොඳයි කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් ඒ හේතුව මම හිතන්නේ අර energies මම believe කරනවා energies. You mean the law of attraction, the vibration? ඒ හැමදේම මම believe කරනවා. මේ ඔයයි මමයි මෙතන podcast එකක් කරන්න මේ conversation එකත් energy එකක්. මට බෑ ඒ කියන්නේ silly questions ලංකාවේ ඕන තරම් podcast තියෙනවානේ. මට ඕන තරම් කතා කරනවා. නමුත් මම බලාගෙන හිටියා මට හරි podcast එක එනකන් හරි දේවල් කතා කරන්න මම හිතන්නේ මම ඔයාලට කිව්වා මේ ගැන. ඉතින් yeah energies. මට කියන්නේ එතකොට මේ ඇත්තටම beauty කියන්නේ මොකද්ද? What is real beauty? According to you. යාට අනුව beauty එකක් මොකද මේ ප්‍රශ්නේ අහන්න සුදුසුම කෙනා ඔයා. අපිට ඒක chart කරන්න පුළුවන් beauty එක. කෙනා දකින විදිහ මාර වෙනස්. ඉස්සලාම S2කට අපි දැක්කහම wow මාර ලස්සනයි කියන එක අපේ S2කට යනවා. ඊට පස්සේ අපි ආව ඇනලයිස් කරන්න ගන්නවා ඒ කැරක්ටර් එක. නේ? ඒ කැරක්ටර් එක ඇනලයිස් කරන්න ගන්නවා. ඊට පස්සේ අපිට තේරෙනවා නම් එයා කතා කරන්නේ මාර ස්ටුපිඩ් දේවල්. එයා මහා මෝඩ දේවල් කරනවා. එයා ඒතර මෙතනට ගැලපෙන්නේ නැති, මෙතනට අදාළ නැති දේවල් කියවනවා. ඔයාලට තේරෙනවද? ඒතර එයා මෝඩ දේවල් කරනවා සහ මෝඩ තීරණ ගන්නවා, අනවශ්‍ය විදියට විහිළු කරනවා. සහ ඒක කියන්නේ තමන් අඳුර ගන්න නැතුව හරි මෙසි ඒ මනුස්සයා. සහ දෙයක් වුණාම කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? කැත වෙන්නේ නැති වෙන්න. බැලන්ස් කරන්නේ. සහ ඩීප් ආන්සර් එක තමයි මාර විදිහට තමන් කොච්චර හර්ට් වුණත් ඒක වෛර කරන්නේ නැතුව අපි කොහොමද හරි ස්මූත්ලි ලස්සනට ඒක බැලන්ස් කරන්නේ? අරයව හර්ට් වෙන්නේ නැතුව, මම හර්ට් වෙන්නේ නැතුව මං කොහොමද පණිවිඩයක් දෙන්නේ? මෙයාත් එක්ක මං කොහොමද කමියුනිකේට් කරන්නේ? කියන එක. සිචුේෂන්. ඔව්. ඒ බියුටි කියන එක ගොඩාක් දේවල් තියෙනවා. සහ බියුටි කියන්නේ තව ඕරා. Yeah. ඔයාව දැක්කහම ඒ wow කියන එක, ඒ wow එක එන්නේ ඔයාගේ අර ඇතුලේ තියෙන personality එකත් එක්ක. attract වෙන්නේ ඒ ඔයාගේ ඇස් දෙක යන්නේ ඒකට. ඒකට තමයි beauty එක කියලා කියන්නේ. ඔයාගේ energy එකට beauty එක කියලා කියන්නේ. So you believe in the energy things, no? 100%. Advance, you told me you believe in the energy things. ඒක energy ගැන කතා කරනකොට මම හිතන්නේ most of the people believe කරනවා law of attraction, vibration, the visualization thing. ඔයා ඒ දේවල් believe කරනවද? එහෙම believe කරලා ඔයාට එහෙම attract වෙච්ච දේවල් තියෙනවද? believe කරනවා. එහෙම කරලා මට attract වෙච්ච නරක දේවලුත් තියෙනවා. ඒ කියන්නේ නරක දේවලුත් එකෙන් attract වෙනවද? ඔයා ෆෝකස් කරනවා නම් නරක දෙයකට ඔයා හිතන්න ඔයා මැනිෆෙස්ට් කරනවා ඔයා හිතන්න කෙනෙක් මැනිෆෙස්ට් කරනවා මට මගේ කැරියර් එකේ මේ තැනට මට යන්න ඕනේ. හරිද? ඒතර අවුරුදු 4කින් 5කින් ඔයා කොහොම හරි හાર્ඩ් වර්ක් කරලා ඔයා විශ් කරපු දේ ඔයා කරගන්නවා කොහොම හරි.
නමුත් ඔයා මැනිෆෙස්ට් කරන්නේ නැහැ, ඔයා ඉල්ලන්නේ නැහැ, ඔයා විශ්වයට අතාරින්නේ නැහැ. මට මානසික නිදහස ඕනේ මෙතනින්. මට හොඳ පරිසරයක් ඕනේ. කියන්නේ මගේ එන්වයරන්මන්ට් එක ක්ලියර් වෙන්න ඕනේ මෙතනින්. මට එතනින් මගේ ඉන්කම් එක ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඔයා ඉල්ල තියෙන්නේ අතන්ට යන්න ඕන එක විතරයි. මට හොඳ වාහනයක් ඕනේ. ඒතර අතන්ට යයි. හැබැයි සමහරක් මිනිස්සුන් හොඳ වාහනයක් නැහැ. හොඳ යාළුවෝ නැහැ. බැක් ස්ටැබින් ෆැමිලි බෑග්‍රවුන්ඩ් එක ආදරයක් කියන එක නැහැ. ඒ දේවල් අමතක කරලා එයා අතන්ට ෆෝකස් කරොත් එයාට ඒක විතරයි හම්බෙන්නේ. ඒතර අනිත් ඔක්කොම මැස් එකක්. ඒත් මං එහෙම අචීව් කරලා තියෙනවා දේවල්. ඒ වගේ අචීව් කියන්නේ මැනිෆෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ගෝල් එක විතරක්. මං සෆර් කරලා තියෙනවා මාර්ගයට. ඇයි මටම මෙහෙම වෙන්නේ කියන එක අපි අහන්නේ. ඇයි මටම අනේ මෙහෙම වෙන්නේ කියන්නේ මට මේක හම්බෙලත් මට එපා වෙනවා. කියන්නේ මේක හම්බෙලත් අපිට නැහැනේ දැන් තවත් අපි හොයනවන එක. ඒ හේතුව අපි ફોකස් කරන්නේ නැහැ මනස අපි කොච්චර නිදහසේ තියාගන්න ඕනේද? අපි හිතන්නේ නැහැ ඒ කියන්නේ ඉස්සලා තමන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි තෝරගන්න දේ මොකක්ද මෙතන මොකක්ද මම මොකක්ද මෙතනට මුණ දෙන්න යන්නේ. එතකොට ඔක්කොම ටික දැනගෙන තමයි ගෝල් එක ඒ විශ් එක ඉල්ලන්න ඕනේ. ඒකට මොටිවේට් වෙන්න ඕනේ. ඒක දැනගෙන. සමහර ජර්නල් කරනවා. ජර්නල් කරනවද? නෑ මම ජර්නල් කරන්නේ නෑ. මම කිව්වේ මම ඉගෙන ගන්න එහෙම ආස කෙනෙක් නෙමෙයි කියලා. මම ලියන්න ආසත් නෑ. ආස නෑ? නෑ මම කියවන්න එහෙම ආස කෙනෙක් නෙමෙයි. නමුත් මම ගොඩක් දේවල් බලනවා. බලලා ඉගෙන ගන්න. බලනවා. සහ මම අහගෙන ඉන්න කැමති. කවුරු මට ඇඩ්වයිස් කරනවා නම් මගේ අපි හැමෝගෙම වැරදි තියෙනවා. හොඳ පැත්ත තියෙනවා නරක පැත්ත තියෙනවා. මම හරි කැමති අහගෙන ඉන්න සහ බලන්න. නමුත් තමයි. ජර්නලින් නෑ. මං සමහරකට maybe in the future I will try to do it because ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඒක ඇඩ් කරගන්න ඕන දෙයක්. තාම මං එතනට ඇවිල්ලා නැහැ. එතකොට මෙඩිටේෂන් පැත්තේ මොකක්ද කරනවද? මෙඩිටේට් කරන්නේ. මෙඩිටේෂන් පැත්ත ඇත්තටම මම අර සාමාන්‍යයෙන් දැන් ලංකාවේ මිනිස්සුන්ට මෙඩිටේට් කියලා කිව්වහම ලංකාවේ නේ මෙඩිටේට් කියලා කිව්වහම අපේ සාමාන්‍යයෙන් ඔළුවට යන්නේ කකුල් දෙක උඩට අරගෙන අත් දෙක මෙහෙම. ඔව් එහෙම තියාගෙන මෙඩිටේට් කරනවා කියන. මම මෙඩිටේට් කරන්නේ වෙනස් විදියකට. මම ෆ්‍රීකවෙන්සි එකත් එක්ක මියුසික් එක තමයි මම මෙඩිටේට් කරන්නේ. මට තින් අවශ්‍ය දේවල් මං කල්පනා කරනවා. මම ෆෝකස් කරනවා හොඳ දේවල් ජීවිතේ. මට දැන් අපිට හම්බෙන්නේ නෑ. දැන් ඉලන එක මට එකපාරට මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ එකපාරට. නමුත් එතනට වැඩ කරන්න ඕනේ. දෙයක් වුණා නම් ඒකෙන් මට්ටු වෙලා ඒ කියන්නේ මොකක් හරි ඔයාගෙන් මට හිත රිදීමක් වුණා නම් මං ඔයාගෙත් ආයි හිත රිදවන එක නෙමෙයි කරන්න ඕනේ. ඔයාට ඒක කියලා දෙන එක. ඔයාත් එක්ක මං කතා නොකරන්න පුළුවන්. නමුත් ඒ කියලා දෙනවා කියන මම සයිලන්ට් යනකොට ඔයාට ඒක තේරෙනවා මේ මිනිස්සයා ඇයි මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ කියන එක. ඉතින් අර ඒ වගේ මම මෙඩිටේට් කරනවා හොඳ දේවල් මං ගොඩාක් දේවල් මැනිෆෙස්ට් කරනවා. මං හිතනවා මගේ ජීවිතය ගැන මං හිතනවා මට පීස් එක අවශ්‍යයි කියන එක මං හිතනවා. ආදරය අවශ්‍යයි කියන එක මං හිතනවා. සක්සස් වෙන්න ඕනේ කියන එක මං හිතනවා. මට හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න ඕනේ කියලා මං හිතනවා. එහෙම තමයි. කවදම හරි have you ever imagined yourself other in තැනට? මං ඉමැජින් කරලා තියෙනවා. නැත්නම් මං අද මෙතන ඉන්නේ නැහනේ. You wanted to be an actress? No. මට ගුවන් සේවිකාවක් වෙන්න ඕනේ. Same thing. මමත් වෙනම ආසාවෙන් හිටියා. මට ගුවන් සේවිකාවක් වෙන්න ඕන එකක් ස්ටඩීස් මට බෑ. මට ඒක අමාරුයි. මට පොතක් පාඩම් කරන වැස්ස දවසකට එහෙම පොතක් ඇල්ලෙන්නේ නැහැ. මට අමාරුයි. ඒක කොච්චර ගෙදරින් කිව්වත් බැයි නම් බෑ. කරන්න බෑ. ඉතින් මට හරිම කම්මැලි සහ පොත ඔයා මෙහෙම ඕක දිගාරගෙන ඉන්නත් මට අමාරුයි. ඕකේ. මට නෑ එහෙම නෙමෙයි. මට අර නිදිමතක් ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඒක දැන් මං ගාව නෑනේ. but මට අර කියවනවා මට බෝරින් වෙනවා. ඒක මාර බෝරින් වෙනවා මට ඩල් වෙනවා. ඉතින් ඒක මගේ දේ නෙමෙයි. ඉතින් මම ඒක මට මාර ආසාවක්
තිබුණා ඒ රටවල් වලට ෆ්ලයි කරන්න. එතකොට මම Travel ඉමෑජින් කරන්න කරලා තිබුණා. ඔව් ඉමෑජින් කරලා තිබුණේ නැහැ මං මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා කියලා. ඊට පස්සේ කොහොම හරි මම දැනගත්තා මගේ ඇඟේ පැෂන් එක තියෙනවා කියලා. මං ඔය චූටි කාලේ මට මතකයි මියුසික් එහෙම යනකොට වෝක් එක එහෙම යනවා. අර වෝක් කරනවා මොඩල් වෝක් එක එහෙම කරනවා. එතකොට පොඩි කාලේ මං හිතන්නේ ඔළුවටම කෙලින් වෙන්නේ නැත්තේ අර මොඩල් කරන එක වෙන්නේ නැති. ඔව් ඒක වෙන්නේ නැති. and ඊට පස්සේ කොහොම හරි මට ආසාව ආවා ඩාන්සිං වලට. මට මම දැනගත්තා කියන්නේ මට හැමෝම ටීචර්ස්ලා කියන්න ගත්තා. හැම කෙනෙක්ම කියන්න ගත්තා මට ඩාන්ස් කරන්න පුළුවන් කියලා. and then ඊට පස්සේ ඇත්තටම රිද්ම් එකක් තියෙන නිසානේ මම නටන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒක රියලයිස් වෙන්නේ ඒගොල්ලෝ කියන්න ඕන මට. ඊට පස්සේ මම මියුසික් කරා ඉස්කෝලේ. මගේ කියන්නේ මට සින්දු කියන්න පුළුවන් කියන එක දැනගත්තා මම. භක්ති ගීතවල හිටියා මම ඉස්කෝලේ. ඒ දේවල් වල මම හිටියා. ඊට පස්සේ මම චිත්‍ර කරලා තියෙනවා. කියන්නේ හැම පැත්තෙම මොන හරි දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය පින කියන දේ විශ්වාස කරනවද? කර්ම පින. ඔව්. ඔය හිතනවද පිනට හම්බ වෙච්ච දැන් ඩාන්සින් ගත්තත් මං කලින් කව වගේ සිංගින් ගත්තත් ඇක්ටිං ගත්තත් ඒක පින කියන්නේ you're chosen by God. ඔයා by God කියලා කියන්නේ එහෙනම් හැම මිනිස්සයම එක ලයින් අප් එකේ ඉන්න බෑ. එක එක්කෙනාට හරි ඒක අවුලක් නෑ. එක එක්කෙනාට තියෙනවා එහෙම හිතන එක කමක් නෑ. පින අපි ඒක කියනවා පින කියලා කියනවා. එතකොට අපි ලකි කියන එක කියනවා. කියන වාසනාවන්තයි කියලා කියනවා. කනාවට වැදුණා කියලා කියන වෙලාවල් තියෙනවා. අර එක්කෙනාව මෙහෙම අර බෝතල් වල දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේක මේ ටැබ්ලට් එක මේක මේ ටැබ්ලට් එක මේක මේ ටැබ්ලට් එක. ඒතර ඒව වැඩ කරන්න වෙන වෙන විදිහට නේද? ඒතර ඔයාට තියෙන වෙන ටැලන්ට් එකක් මට තියෙන වෙන ටැලන්ට් එකක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ට දෙන්න මැසේජ් එකක්. ඔයාට තේරෙනවද? අපිව චූස් කරලා තියෙන්නේ මිනිස්සුත් එක්ක කතා කරන්න. අපි කරන දේවල් මිනිස්සු බලාගෙන ඉන්නවා. අපිට බෑඩ් එනර්ජි කියලා තියෙනවා පොසිටිව් එනර්ජි කියලා තියෙනවා. ඒ නෙගටිව් එනර්ජි සහ පොසිටිව් එනර්ජි. sorry මම පොඩක් ඩිස්ට්‍රැක්ට් වුණා. ආයි මට ප්‍රශ්න රොටේට් කරන්න because මම වෙන දෙයක් කතා කරන්න යන්නේ නැහැ. වෙන තැනකට මම යන්නේ නැහැ. මම ඇහුවේ ඩාන්සින් අර මේ ඔක්කොම මට පිනකට ලැබිලා තියෙන හරි ඕකේ. එහෙම මම විශ්වාස කරනවා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ chosen කියන එක. එහෙම කෙනෙක් මම. ඔයත් එහෙම කෙනෙක්. ડોක්ටර් කෙනෙක් නම් එයත් එහෙම කෙනෙක්. එයා එන්නේ හීල් කරන්න. එයා හීල් කරන්නේ ඇතුලේ තියෙන wounds. එතකොට අපිව බලාගෙන ඉන්න එක්කෙනා, මාව බලාගෙන ඉන්න එක්කෙනා, ඔයාව බලාගෙන ඉන්න එක්කෙනා එයාගේ හිත හදා ගන්නවා. ඒක ડોක්ටර් කෙනෙක්ට කරන්න බෑ. අපිව කැටගරයිස් කරලා තියෙනවා වෙන වෙන විදිහකට. මට පින වෙන්න පුළුවන් මගේ හොඳ දෙයකට තමයි මම මෙතන ඇවිල්ලා අදවත් එක කතා කරන්නේ. මිනිස්සු දැකලා නැහැ. මිනිස්සු දකින්නේ අපේ වෙන වෙන දේවල්. අපිට කම්මැලි කමට කරන දේවල්. සහ අපිට එන opportunities වලට අපි වැඩ කරනවා. That's my occupation එක. ඒක මම වැඩ කරන දේනේ එතන තියෙන්නේ. මම දැන් කතා කරනවා about your appearance. හරිද? අපිට එතකොට ආව බලන්න පුළුවන් වෙනම frames වලින්. ඒ කියන්නේ actress කෙනෙක් විදියට, singer කෙනෙක් විදියට, dancer කෙනෙක් විදියට. හැබැයි මම කොහොම කිව්වත් මම ඔයාව කොහොම ජජ් කරත් මගේ ඔපිනියන් එක මොකක් වුණත් ශෙහානි කියලා කියන කෙනාව හරියටම දන්නේ සෝලි දන්නේ ශෙහානි. ඔයා කවුද ඇත්තට? මම හරි සුන්දර කෙනෙක්. එහෙම කියද්දි මට ඇත්තටම මේ ඉමෝෂනල් වෙනවා. මම හරි අහිංසක කෙනෙක්. හැබැයි ඒ කියන්නේ කැරක්ටර් එක සමහරක් විට වෙනස් වෙන්න පුළුවන් moods කියන දේ වෙනස් වෙන්න පුළුවන් ඉන්න මිනිස්සුත් එක්ක සහ situations එක සිටුේෂන් එකට වඩා mood එක මගේ වෙනස් වෙනවා ඒ මනුස්සයාගේ එන එනර්ජි එකට මට
ඒක මම දැන් කන්ට්‍රෝල් කරන් තියෙනවා. කන්ට්‍රෝල් කියන්නේ මම ඒක ඇබ්සෝබ් වෙන්න දෙන්නේ නැහැ මට. ඔයා කොච්චර අවුලෙන් හිටියත් මං හරිනම් කරන්න ඕනේ ඔයාගේ හිත හදලා මගේ මට්ටමට ගන්න එක. මම තෝත් එක්ක අවුල් ගිහලා හරියන්නේ නැහැ නේ. මං ඉස්සර එහෙම වුණා. නමුත් දැන් මං එහෙම නැහැ. If someone can ඔයාව කියන්නේ වෙන මිනිස්සෙක්ගේ හැසිරීමකට පුළුවන් ඔයාව emotionally down කරන්න. එහෙම කරන්න පුළුවන් වුණා. අපි එහෙම වැටෙනවා කෙනෙක් කිව්වොත් එහෙම අයියෝ මං හිතන්නේ නැහැ මේක සූට් වෙනවා කියලා ඔයාට කියලා කිව්වොත් එහෙම මම හිතන්නේ ලොකු ඉවෙන්ට් එකකදී මොකක් හරි ඉවෙන්ට් එකකදී කිව්වොත් එහෙම අයියෝ ඔයාට මේක සූට් වෙන්නේ නැහැ කියලා කිව්වොත් අච්චර ලස්සනට ඔයා ඩ්‍රෙස් අප් වෙලා ඇවිල්ලා කිව්වොත් ඔයාගේ කොන්ෆිඩන්ට් එක බහින්නේ නැද්ද? බහිනවනේ. ඊට පස්සේ එතනට මයින්ඩ්සෙට් එක හදාගන්න තමයි. ඔව්. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ වෙන්නේ අපි දැනගෙන ඉන්න ඕනේ good bad කියන එක. ඔයාට ඒන්ජල් කෙනෙකුත් ඉන්නවා. ඔයාට ඩීමන් කෙනෙකුත් ඉන්නවා. හැබැයි මේ ලෝකේ ඩීමන්ස් වැඩි. ඒ හොඳ වෙන්න දෙන්නේ නැහැ. මාර විදියට අපිට දේවල් වලට ඩිස්ටර්බ් කරනවා. ඔයාට තේරෙනවද? හොඳ දෙයක් කරන්න යනකොට මාර විදියට බෑඩ් දේවල් වෙන්න ඇවිල්ලා නැද්ද ඔයාට? මට නම් වෙනවා. හොඳ දෙයක් කතා කරන්න යනකොට හොඳ දෙයක් කරන්න යනකොට අනිවාර්යයෙන්ම නරක දේවල් එක්කෝ මගේ හිතට දෙන මොකක් හරි දෙයක් වෙනවා. එහෙම වෙනවා. ඒ ෆයිට් කරනවා. ඒ කියන්නේ මොකද අපි මාර විදියට සරවුන්ඩ් වෙලා ඉන්නේ මේ ඊවල් කියන දේ. හොඳ කියන දේ මාර විදියට යට තියෙන්නේ. අපේ මනුස්සකමට ආනේ පව් කියලා කියනවා. නමුත් ඒ පව් කියන මනුස්සගේ ඇතුලේ මාර විදියට නෙගටිව් කියන එක ඇබ්සෝබ් කරගෙන තියෙනවා එයා. ඒකනේ ඊර්ෂ්‍යාව වෙන්නේ යාට. ඒකනේ යාට කේන්ති යන්නේ. ඇයි මිනිස්සු හේට් කරන්නේ? ඇයි මිනිස්සු එහෙම ජෙලස්? මං ඒක තමයි කියන්නේ. බෑඩ් එනර්ජි එක. මොකද අපි හැමෝගෙම මේක තියෙනවා. මම මේ ළඟදී ටීවී channel එකකට ගියා. මම මොකද්ද කියලා කියන්නේ. මට ඒක කියන්නත් බෑ. ඇත්තට මම වෙන එක්සැම්පල් එකක් කියන්නම්. උදාහරණයක් කිව්වොත් මට කියපු දේ හරියටම කියන්න බෑ. එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. දෙන්නෙක්ගෙන් අතන ප්‍රශ්නයක් අහනවා. කී පාරක් මේ ඔබ්ජෙක්ට් එක ඔයා කුඩු කරලා තියනවද කේන්ති ගිහිල්ලා? හරි. අරයත් හරි ප්‍රවුඩ් අතත් මෙතන ලැප් එකට අරගෙන කියනවා 30ක් 40ක් එච්චරට කේන්ති යනවා මට. එහෙම කියලා. මම සද්ද නැතුව මම කල්පනා කරේ ඔයා මේ කතා කරන්න ටීවී එකක් ඉස්සරහා මේක එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. නමුත් බලාගෙන ඉන්න මිනිස්සුත් බලාගෙන ඉන්න කියන්නේ young crowd එක හිතනවා it's okay to be like that. ඒක මාර ගට් එකක් නේද කියලා. මටත් ඔයා එක කිව්වට පස්සේ තමයි තේරෙනවද? It's very cool to be like that. It's not bad. Very wrong. ඒ ඇඩ්වයිස් එක මාර වැරදි. ඒක ලොකු කමක් නෙමෙයි. ඒක ඔයා ගැන හිතන්න ඕනේ මගේ මයින්ඩ්සෙට් එක කොච්චර ලෝද. මම නිකන් බොඩි එකේ ඉඳලා විතරයි මං පොඩ්ඩක්වත් එලිවේට් කරලා නැහැ මගේ මයින්ඩ්සෙට් එක අතනට. මං ඉම්ප්‍රූව් කරලා නැහැ මාව. Exactly. True. මමත් එතන ඉඳලා තියෙනවා. මට කේන්ති යන අවස්ථාව ගොඩක් තියෙනවා. මට දරා ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මං ගාලා එළියට දාලා ආයි මං එම it's okay. කියලා මම මේව කරගන්නවා. මම කියන්නේ මම පොලේ ගහන යන දේවල් නෙමෙයි. නමුත් මට කේන්ති යන අවස්ථාවල් තියෙනවා. දැන් මම දන්නවා කවුද මාත් එක්ක එහෙම ෆයිට් කරන්න එන්නේ කියලා මම මගේ මයින්ඩ්සෙට් එකෙන් මං හිතා ගන්නවා. එතකොට මට හොඳ පැත්තට ඉන්න පුළුවන්. ඒක තමයි මම හදාගෙන තියෙන විදිහ. මං කියන ඇඩ්වයිස් එක හරි වැරදි. ඒ එච්චරට ඊවල් කියන දේ මේ ලෝකේ වැඩි. හොඳ දේවල් කියන්නේ විහිළුවෙන් වුණත් අපි හිතනවා ඒක මාර කූල් කියලා. නමුත් අර බලාගෙන ඉන්න එක්කෙනා මාර කෙනෙක් නේද? කියන්නේ මමත් ඒ වගේනේ අපේ එක්කෙනත් ඒ වගේනේ කියලා ගෙදර ඉන්න අම්මලා මේ අපේ පොඩි පුතත් ඒ වගේනේ අපේ ලොකු දුවත් ඒ වගේනේ කියලා කියනවා. නැත්ද? එතකොට ඒ ළමයා හිතනවා ඒක දෙනවා යා. ඒක නෝමල් වෙනවා නේද? ඒක වැරදි. ඒක normalize කරනවා මිනිස්සු.
ඒක වැරදි. අපි හැමතිස්සෙම අපි කතා කරනකොට මං ඇත්තටම මගේ පරණ ශහානි කියන එක මං ඇත්තටම මෙතන කම්පෑ කරන්න කැමති නෑ. මොකද එතනින් ගොඩාක් මං දුර ඇවිල්ලා ඉන්නවා. ඔය කියපු කැරක්ටර් එකෙන් කෑල්ලක් මගෙත් තිබුණා. පුලේ ගහන දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඇග්‍රෙසිව් වෙන තැන්. ඔව් ඇග්‍රෙසිව් වෙන තැන් මට මාව ඒ කියන්නේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන තැන්. එහෙම තියෙනවා. නමුත් අපි හැමතිස්සෙම ඇඩ්වයිස් එකක් කරනකොට මෙතන කොහොමද පාලනය කරගන්නේ මේකයි කොහොමද ගනුදෙනු කරන්නේ මේක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියන එක කියලා දෙන්න ඕනේ. හැබැයි ඒක කියලා දෙන්නේ කනට ගහලා නෙමෙයි. එයා අඬනවා නම් එයාත් එක්කත් ඔයා අඬන්න ඕනේ. අඬලා කතා කරන්න ඕනේ. එයා ඉන්න තැනට ඔයා යන්න ඕනේ. එයාගේ හිත රිදෙනවා නම් එයාට අප්සෙට් එකක් තියෙනවා නම් ඔයා එයාට ආදරෙන් කතා කළා. ඒ කියන්නේ එයා ඉල්ලන්නේ ආදරේනේ. එයාට කේන්ති අස්සේ එයාට ආදරයක් නැහැ කියලා එයාට ඇටෙන්ෂන් එකක් හරි මොකක් හරි දෙයක් නැහැ කියන එකට තමයි අය කියන්නේ. ඉතින් ඒක ලොකු ගමක් විදිහට පෙන්නලා හරියන්නේ නැහැ. බලාගෙන ඉන්න ක්‍රවුඩ් එකට. ශෙහානි කියලා කියන්නේ ලවබල් පර්සන් කෙනෙක්ද? ලව් කියන දේ ලැබෙනවට කැමති කෙනෙක්ද? වැඩිපුර දෙන කෙනෙක්ද? කොහොමද? ඔයා කියපු හැමදේම මම ඔයා ඔය දැන් කියපු ඒ හැමදේම මම කියන්නේ මං හරි ආදරෙයි මට ආදරය කරනවට. මං මාර ආදරේ මට ආදරය කරනවට මොකද මට ආදරේ ලැබිච්ච නැති ළමෙක් මම. මම try කරනවා emotional වෙන්න නැති වෙන්න. මට ආදරය කියන එක ලැබිච්ච නැති ළමෙක්. attention එක කියන එක ලැබුණ නැති ළමෙක් මම පොඩි කාලේ. ගොඩක් ගුටි කාපු ගොඩක් ඇබියුස් වෙච්ච ළමෙක් මම. එතකොට මම කෙනෙක්ට ආදරය කරන්න ගන්නකොට ඒ කෙනා මගේ යාළුවෙක් වෙන්න පුළුවන්, මම ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. මං එයාට මගේ ඇටෙන්ෂන් එකක් දෙනවා නම් මං එයාව උඩම තියනවා. ඒ හේතුව මම දන්නවා මේ ෆීලිං එක මොකක්ද කියන එක. මොකද ඒක මට හම්බෙන්නේ නැහනේ. වේදනාව ඒ හම්බෙන්නේ නැති වේදනාව මට තියෙනවා. ඒතර මම දන්නවා මේක හම්බුනොත් මම කොච්චර සතුටු වෙයිද කියන එක. ඒක මට දෙන්න නැත්තම් මං ඔයාලට දෙන්නම්. මං දෙනවා. ඕනවට වඩා මං දෙනවා. හැබැයි ඒක ග්‍රාන්ටඩ් අරගන්නවා කියලා කියන්නේ ඉතින් යාගේ ෆෝල්ට් එකක් මට කරන්න දෙයක් නැහැ. නමුත් ඒක මට ලොකු හાર્ට් එකක් තියෙනවා එයාට ආදරේ දෙන්න. සාමාන්‍යයෙන් ආදරයක් නැතුව හැදුන ළමෙක් attention එකක් ලැබිච්ච නැති කෙනෙක් මෙච්චර ලවබල් උනේ කොහොමද? වැරදි පැත්තට යන්න තිබ්බ අවස්ථා ගොඩක් ඇති ඔයාගේ ජීවිතේ. ආදරේ ලැබුණ නැහැ කියලා කියන්නේ. මොලේ කල්පනා කරන්න ඕනේ දේවල් වලටනේ. මගේ පවුල් පසුබිම මගේ පොඩි කාලේ අම්මයි තාත්තයි දෙන්න ළඟ නැහැ. ඒතර මම තනියෙන් හැදෙන්නේ. මම confused. මම කාගේ පැත්තද ගන්න ඕනේ? මම අම්මගේ පැත්තද ගන්න ඕනේ? තාත්තගේ පැත්තද ගන්න ඕනේ? මම මානදිර තැලෙනවා එතන. මම අම්මට ආදරේ කියන්නද තාත්තා ගාවට ගිහලා තාත්තට ආදරේ කියන්නද? ඒ ආදරේ කිව්වේ නැත්තම් මට ගහයිද? පොඩි කාලේ. ඉතින් මං හිතන්නේ අර ඒකට කලින් දීපු උත්තරේ ඇප්ලයි කරන්න පුළුවන් කනෙක්ට් කරන්න පුළුවන් මට මෙතනට හැමතිස්සෙම මං ඉල්ලුවේ ආදරේනේ. එතකොට මට ඕන උනේ නැහැ පරිදි පැත්තට යන්න. මට ඕන උනේ ඒ කියන්නේ මාව ප්‍රූව් කරන්න මම හොඳ තැනක මට දකින්න. මට හැමෝම කිව්වේ මගේ නෑදෑයෝ පවා මට කියලා තියෙනවා මම හොඳ ඉස්කෝලේකට යන්න හදනකොට මට කියලා තියෙනවා අපෝ කොහෙද ඔය ඉගෙන ගන්න ඔය කොල්ලෙක් එක්ක නටයි ප්‍රෙග්නන්ට් වෙයි විනාශ වෙලා යයි අපිටත් ලැජ්ජ වෙයි ඒ කියන එක. නමුත් මම දන්නවා මට මේක කරන්න ඕනි කියන එක. මට මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා මට ෂයින් වෙන්න ඕනි කියන එක මගේ ඔළුවේ තිබුණා. මං අර ඉස්සෙල්ලා කිව්වා මට පැෂන් එකක් තිබ්බා කියලා. මට මේ පැත්තට යන්න ඕනේ නැහැ. මම ඒ වගේ යාළුවා ආශ්‍රය කරලා තියෙනවා.
මගේ ජීවිතේ එහෙම කට්ටිය ඉඳලා තියෙනවා. නමුත් ඒ පාත් එකට මම ගියේ නැහැ. ඒක මම චූස් කරපු දෙයක්. හැමදේම අපේ අතේ. ඔව් තමන් දැනගන්න ඕනේ ස්මාර්ට් වෙන්න. තමන්ට දෙයක් හම්බෙලා තියෙනවා. තමන්ට බියුටි එකක් හම්බෙලා තියෙනවා. තමන්ට කලර් එකක් හම්බෙලා තියෙනවා. තමන්ට මට දේවල් ටිකක් හම්බෙලා තියෙනවා. මම දන්නවා මට මේක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. මට 50-50 ඔක්කොම හම්බෙලා තියෙනවා. මගේ අතේ තියෙන ඉම්ප්‍රූව් කරගෙන ඉස්සරහට යන එක. මං අද එහෙම කරා නම් මෙතන ප්‍රවුඩ් විදියට මෙතන කතා කරන්න බෑ මට. ඉතින් මං හරි ලවබල් මං හරි ආදරේ කරන්න සහ මිනිස්සුන්ට ආදරේ දෙන්න until you try me. Until you try me. Oh, have you ever been victim of something? ඔයා කවදා හරි දවසක කියන්නේ සමහරක් වෙලාවට මිනිස්සු ගොඩාක් attach වෙනවා අපිට ලං කරගන්න බැරි දේවල් වලට. මම මේ කතා කරන්න යන්නේ attachments and detachments. ඔයා දෙයකට attach වෙලා තවමත් ඒකෙන් detach වෙන්න බැරුව වද වෙන කෙනෙක්ද? regret කරන කෙනෙක්ද? කොහොමද? regret කරන්නේ මේ හැමදේම lesson එකක්. ඒක appreciate කරන්න ඕනේ. You take it as a lesson. ඔව්. මේ හැමදේම appreciate කරන්න ඕනේ කියන හේතුව තමයි ඔයාට අවුරුදු 23ද 22ද මට 29ද 30ද 35ද 40ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. කොච්චර වයස ගියත් කොච්චර වයස ගියේ නැති වුණත් ඔයාට experience එක නැත්තම් ඔයා කොහොමද දන්නේ මේක මං හැන්ඩල් කරන්න ඕනේ මෙහෙම කියන එක. එතන මං එතන regret කරන්නේ නැහැ. මං එතනින් දෙයක් ඉගෙන ගන්න ඕනේ. එතනින් තමයි ඔයා මැචුවර් වෙන්නේ. maturity හැදෙන්නේ එහෙම. ඔව්. ඔයාගේ වයස යන්න යන්න ඔයා දේවල් වලට මූණ දෙනවා. ඔයා ඉන්සිඩන්ට් වලට මූණ දෙනවා. ඔයා ටොපික්ස් ගැන කතා කරනවා. යාළුවෝ හම්බෙනවා. විවිධාකාර කැරක්ටර්ස් හම්බෙනවා. ඒගොල්ලන්ගේ අතර වෙන වෙන ඉන්සිඩන්ට් වෙනවා. ඒවා කොහොමද අපි හැන්ඩල් කරගන්නේ? පේන් එකක් අහම කොහොමද මම ඒක ඒ දේවල් උනේ නැත්තම් අපි නිකන් බ්ලැන්ක් පේපර් එකක් වගේ. ඇත්ත. ඒ දේවල් වෙන්න ඕනේ අපේ ජීවිතේ. අපිට ඔය මරා ගන්නවා කියන එක, කියන්නේ ලොස් එක, ඒ හැමදේ ඒක තමයි ලයිෆ් එක කියලා කියන්නේ. මේක මාර ජර්නි එකක්. හරිම ලස්සනයි, හරිම සරලයි. නමුත් අපි විසින්ම තමයි කොම්ප්ලිකේට් කරගෙන තියෙන්නේ අපේම ප්‍රශ්න දාගෙන. මොකද මේක හරි කරප්ටඩ් මෙතන. ඒකයි මම කිව්වේ ඉස්සලා මැනිෆෙස්ට් කරනකොට ගෝල් එක විතරක් නෙමෙයි නිදහසත් මැනිෆෙස්ට් කරන්න ඕනේ. මට නිදහස, මට පීස් එක ඕනේ, මට පීස් එක ඕනේ. මට පීස් එක මට දැන් තියෙනවා. කියන්නේ ඒක තමන් එතනට යන්න ඕනේ. ශහානි දැන් peacefully ජීවත් වෙනවද? පීස්ෆුලි ජීවත් වෙන්න try කරනවා. මොකද මේ ලෝකේ හරි අමාරුයි. මං අර ඉස්සෙල්ලා කිව්වේ evil කියන එක වැඩි කියලා. පීස්ෆුලි ජීවත් වෙන්න හරි අමාරුයි. නමුත් මං try කරනවා ඒ හැම කෙනෙක්ගෙම detach වෙලා මගේ පීස් එක protect කරගන්න. ඔයාගේ හිතේ කියන්නේ අපි දැන් හිතමු මට හේට් කරපු මිනිස්සෙක්ට මම ආයෙ කියනවා දැන් හේට් කරන්නේ නැහැ කියලා. එතකොට ඔයා කොහොමද එහෙම හේට් කරන මිනිස්සෙක්ට රියැක්ට් කරන්නේ? දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ගොඩක් ගත්තම අනිවාර්යෙන් එනිමීස් කියන ඒවා, බෑඩ් එනර්ජි කියන දේවල් ගොඩක් තියෙනවා. කොහොමද ඔයා ඒ එනර්ජිස් එක රියැක්ට් කරන්නේ? ඇයි රියැක්ට් කරන්නේ? good answer. ඇයි රියැක්ට් කරන්නේ? මොකටද රියැක්ට් කරන්නේ හේට් එකට? ඇත්තනේ. ඔයා මට රවණ එකට, ඔයා මට බනින එකට මං ඇයි රියැක්ට් කරන්නේ? ඇයි ඔයා ඔයාගේ ඉමෝෂන්ස් වේස්ට් කරන්නේ? ඇයි ඔයා ඔයාට හර්ට් කරගන්නේ ඒක ගැන හිතලා? ඇයි රියැක්ට් කරන්නේ? රියැක්ට් කරන්න එපා. මම රියැක්ට් කරන්නේ නැහැ. good answer. ඇත්තටම රියැක්ට් කරන්නේ මොකටදනේ? ශහානි හීල් වෙන කෙනෙක්ද? හීල් කරගන්න කෙනෙක්ද? හීල් කරන කෙනෙක්ද? මං හීල් වෙන ගමන් ඉන්න කෙනෙක්. තවම කියන්නේ අවුරුදු 3 ඉඳන් මං තවම හීල් වෙනවා. මගේ ට්‍රෝමාස් වලින් මට ගොඩාක් ට්‍රෝමා දෙනවා. ගොඩාක් ට්‍රෝමා දෙනවා.
පුංචි කාලේ මම ගුටි කාපු දේවල් තියෙනවා. මගේ දෙමාපියන්ගේ ප්‍රශ්න තියෙනවා. ඉස්කෝලේ කොන් වෙන ප්‍රශ්න තියෙනවා. යාළුවන්ගේ ප්‍රශ්න තියෙනවා. මගේ ස්කින් එකේ ප්‍රශ්න මට ස්කින් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ දේවල් වලින් මට සෝෂල් එන්සයිටි කියන එකක් එතනින් තමයි එන්නේ. මම කැමති නැහැ පාටි එකකටවත් යන්න. මම කැමති නැහැ මට ඉන්වයිට් කරා මගේ යාළුවෝ සමහරකට ඒගොල්ලන් අවුල් ගන්නවා. ඒ කියන්නේ මං ආවේ නැති වුණාම. මම පාටි එකට ගියේ නැති වුණාම ඒගොල්ලෝ අවුල් ගන්නවා. ඒගොල්ලන්ට අප්සෙට් යනවා. ඒ හේතුව මම සමහරකට එන්නේ නැහැ. මට එන්න බෑ. මම ඒගොල්ලන්ට මුලින්ම කියනවා මට සෝෂල් එන්සයිටි තියෙනවා මට කරන්න බෑ මේක. මට එන්න බෑ. ට්‍රීට්මන්ට්ස් කරනවද? නෑ මං එච්චර එක්ස්ට්‍රීම් ගිහිල්ලා නෑ. මම ස්ට්‍රෝං. මම එක්ස්ට්‍රීම් ගියත් මම ස්ට්‍රෝං. මට ඒක කරගන්න පුළුවන්. so මට ෆේස් කරන්න ඕනේ නැහැ අරයා බලන එක. මෙයා මට ඇද්ද කියන එක. මෙයා මගේ ඇඳුම දිහා බලලා ඇද්ද කියන එක. ඇයි මං කාගේවත් දේවල් ඇබ්සෝබ් කරගන්න එක තැනකට ගිහිල්ලා මං මෙච්චර හොඳට ඇඳගෙන ගිහිල්ලා මම මෙච්චර හොඳ මිනිස්සෙක් නම් මං ලස්සනට කතා කරනවා නම් මේ මිනිස්සුත් එක්ක. ඇයි මං හැරිච්ච ගාම මට ඇහෙනවා නම් මගේ වැරදි කියනවා නම් ඇයි මම ඒ දෙයට මූණ දෙන්න එතනට යන්නේ ඒක දැනගෙන. මට යන්න අවශ්‍ය නැහැ. ඒ ළමයා නිසා නෙමෙයි මම යන්නේ නැත්තේ. එතන ඉන්න මිනිස්සු නිසා. එච්චරට කරප්ටඩ් මේ මිනිස්සු. හොඳ කියන්නේ නැහැ කවදාවත්. ඔයාව දැකලා ඔයාව hi oh my god hi. ඔයා දන්නවනේ අපේ ගෑන් ළමයි කොහොමද පිට ළමයි කොහොමද කතා කරන්න කියන එක නේ. එහෙම කියලා ඊට පස්සේ මං එතනින් ඕෆ් වුණාට පස්සේ සහ ඔයා මෙතනින් ඕෆ් වුණාට පස්සේ මට ඇහෙනවා එක්ක ඔයා ගැන කියනවා. එතන මං ඉතින් නෑ මම මේ එක්සැම්පල් එකක් දෙන්නේ. එතන මං ඒගොල්ලන්ව හදන්න යන්න මට බෑ. මං ඉතින් හිතනවා කොච්චර අවුල්ද නේ මේ මිනිස්සුන්ගේ කියන්නේ කොච්චර ඒකට තමයි ෆේක් කියලා කියන්නේ. ඉතින් ඇයි ඔයා ඇබ්සෝබ් කරගන්නේ කාගේවත් නරක දේවල් නේ? ඔයා මෙතන හීල් වෙන්න try කරනවා නම් තනියෙන් හීල් වෙන්න. තනියෙන් සින්දු කියන්න, තනියෙන් නටන්න, තනියෙන් කතා කරන්න. හොඳ මිනිස්සුත් එක්ක කතා කරන්න. කතා කරනකොට is it okay live alone? තනියෙන් ජීවත් වෙන එක. තනියෙන් ජීවත් වෙන එක තමයි බෙස්ම. කවදාවත් තනි කමක් loneliness කියන එක දැනලා නැද්ද? මට දැනලා තියෙනවා. ඔයා කොහොමද ඒකත් එක්ක ඒක හැන්ඩල් කරන්න බැලන්ස් කරන්න? ඒක මම දැනලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා තනියෙන් ඉන්නේ තනියෙන් ඔයා ඉන්න ඕන නිසාද? එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් අයින් වෙලා තනියෙන් ඉන්න එක පීස් කියලා හිතෙන නිසාද? මොකද රීසන් එකක් තියෙනවද තනියෙන් ඉන්න? රීසන් එකක් තියෙනවා. මං අර කිව්වේ සෝෂල් එන්සයිටි තියෙනවා කියලා. මට රිදෙයි කියන එක. හිත රිදෙයි කියන එක සහ හරියට ජජ් කරනවා මිනිස්සු. ඉතින් මං ඒක ඉතින් නවත්තන්න බෑ. නමුත් ඉතින් මගේ දේවල් ප්‍රොටෙක්ට් කරගන්න, මගේ ෆීලිංග්ස් ප්‍රොටෙක්ට් කරගන්න එකම ක්‍රමය තමයි තනියෙන් ඉන්න එක. මගේ අම්මා වුණත් කියන ඔයාලා මොකක් හරි වුණොත් එහෙම කවුරුත් එන්නෙත් නෑ ඔයාලා. මට ඕනේ නෑ. මට අවශ්‍ය නෑ. මං එච්චරට ස්ට්‍රෝං මට තනියෙන් හැන්ඩල් කරගන්න පුළුවන්. මම තමයි මගේ ජීවිතේ පිරිමියා සහ ගෑණි. මෙච්චර කාල මගේ අම්මත් එහෙමයි. මගේ අම්මා තමයි මෙච්චර කාල මාව බලාගත්තේ. එයා තනියෙන් ගෙවල් හදලා මම වෙනුවෙන් එයා ගොඩක් දේවල් කරගත්තා. මගේ අම්මා මාර ස්ට්‍රෝං. මට ඒ ටිකම ඇති උදාහරණයකට ගන්න. ඒතර අපිට ජීවත් වෙන්න සහකරුවෙක් කියලා කෙනෙක් ඕනේද? එපා ඕනේ. Tamanට ඒක හරි කෙනා හම්බ වෙනවා නම් ඕනේ. එයා හිටියට කමක් නැහැ. මොනාටද පිරිමි කෙනෙක් ඕනේ වඩ? ඔයා සල්ලි හම්බ කරගන්නවා. ඔයා දන්නවා ආදරය කරන්න. ඔය එයාව ඩීඅටච් කරන්න හැබැයි මෙතන ඔයාගේ හරියට හැදිලා තියෙනවනේ ස්ට්‍රෝං වෙන්න ඕනේ නේ. අපිට ආදරය කියන එක පිරිමි කෙනෙක්ගෙන් අවශ්‍යයි. හැබැයි එයා ඉන්න ඕනේ ඔයාගේ මයින්ඩ් සෙට් එකේ. එයා නිකන් හරි කිව්වොත් එහෙම නෑ කියන්නේ ඔයා වැඩි නේද ආදාන් දිනවා එහෙම කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ සමහරක් තැන්වලදී ගොඩක් වෙලාවට මීන් කරන්නේ අවුට්ෂයින් වෙන්න එපා කියන එක. ඔයා අඳින්නේ මේක වැඩි වගේ කියලා ඔයාට හිතන ඒත් ඔයා අඳිනවා because you want to shine නේ. ඒකයි අර තේරුම් ගන්න නැත්තේ. ඔයා highlight වෙන්න ඕනේ. එතකොට අරයත් ඔයා push කරන්න ඕන highlight වෙන්න. අද වැඩි වගේ කියන එක යා කියන්න හොඳ නෑ. එතනට ට්‍රේන් වෙලා නැහැ කවුරුත්. එහෙම පිරිස හරි අඩුයි.
ඒ වගේ කෙනෙක් ඔයාව පුෂ් කරනවා නම් ඔයාගේ නැති දෙයක් කරන්න ඔයාව පුෂ් කරනවා නම් ඒකෙන් ඔයාට හොඳක් වෙනවා නම් අන්න ඒ කෙනත් එක්ක කපල් වුණාට ඇත්තටම ඒ කියන්නේ ඒක තමයි බෙස්ම. ශයහානිට තාම එහෙම කවුරුත් හම්බ වෙලා නැද්ද? මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා මට. මගේ අර මම කිව්වේ මගේ ට්‍රෝමාස් තියෙනවා. මමත් එහෙම මගෙත් එහෙම කෑල්ලක් තියෙනවා. මටත් කේන්ති යන කෑල්ලක් තියෙනවා. ඒ දේවල් නිසා මම නැති කරගෙන තියෙනවා. ශයහානි නැති කරගෙන. මම නැති කරගෙන තියෙනවා. හොඳ කට්ටිය, හොඳ අය, හොඳ යාළුවෝ එහෙම නැති කරගෙන තියෙනවා මම. What is real love? ශයහානිට අනුව. deep question එකක්ද? Understanding. Understanding කියලා කියන්නේ මේ වැඩ කරන එක තේරුම් ගන්න එක නෙමෙයි. මම හිතන විදිහ මම ආදියා බලනකොට මම මොකද්ද හිතන්නේ කියන එක එයාට කල්පනා වෙන්න ඕනේ. ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක. එහෙම පුළුවන්ද මිනිස්සුන්ට? පුළුවන්. මම මෙහෙම කියනවා නම් මං වගේ මිනිස්සෙක් ඉන්නවා නම් අනිත් පැත්තෙන් තින්නවනේ. ලංකාව මෙච්චර පොඩි රටක මම අද මෙතන ප්ලාන්ට් වෙලා වත් එක කතා කරනවා නම් මේ විදිහට මං වගේ මයින්ඩ්සෙට් තියෙන පිරිමි සහ මේ ගෑනු ළමයි කොච්චර ඇද්ද? ඉතින් අන්ඩර්ස්ටෑන්ඩින් එක ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක මම කියන්නේ. නැතුව සාමාන්‍යයෙන් ඔයාගේ පිරිමි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි සාමාන්‍ය දෙන උත්තරේ තමයි එයා ඉතින් ලෝයල් වෙන්න ඕනේ. මාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ওই ටික මමත් ඇත්තටම කියලා තියෙනවා. නමුත් ඒකේ ඩීප් මීනින් එකක් තියෙනවා. ඒ ඩීප් මීනින් එක තමයි මගේ මූඩ්ස් එයා තේරුම් ගන්න ඕනේ. මට පීරියඩ්ස් හැදෙනකොට එයා මගේ මූඩ් එක දැනගන්න ඕනේ. ඉරගිවුල නම් එයා ඒකත් දැනගන්න ඕනේ. එතකොට මෙයාගේ ෆීලිංග්ස් හැමතිස්සෙම එක වගේ නෙමෙයි. ඉරගිවුල කියලා කියන්නේ එයා දන්නේ නැහැ එයාගේ පීරියඩ්ස් හැදෙන කොයි වෙලාවෙද කියන එක. එතකොට මාර විදියට ගෑනු කෙනෙක් ගන්න අමාරුයි පිරිමි කෙනෙක්ට. එයා මාර ස්ට්‍රෝං. එයා හිතන්නේ එයා ඉමෝෂන්ස් එක්ක ඩීල් කරගෙන අර පිරිමි කෙනාගේ තෝට්ස් එක්ක ඩීල් කරගෙන සොසයිටි එකත් එක්ක ඩීල් කරගෙන එයා එයසෙන් ලස්සනට ඉන්න try කරනවා. කට්ටක් නෙමෙයි. ඒකට තමයි ගෑනු කෙනා කියලා කියන්නේ. ස්ට්‍රෝං. ඉතින් අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි මට ආදරේ කියලා කියන්නේ. ඔයාලට තියනවද අමාරු දෙයක් මේ වෙනකන් බෙයා කරගන්න බැරි? ජීවිතේ අමාරු තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි දකින්න ඕනේ ඒක හැමතිස්සෙම ඒ අමාරු එක මම ඉතින් දැන් ඔයා මට මේකනේ කරන්නේ. කමන්නේ මං ඉතින් ඉපදිච්ච දවසේ ඉඳන් මම ඔයත් එක්ක ස්ට්‍රගල් කරනවා. මම තවත් ඔයත් එක්ක ෆයිට් කරනවා කියන තැන මං ඉන්නවා. අමාරු දේවල් ගොඩක් තියෙනවා. ලයිෆ් එක අමාරුයි. මං අර කිව්වා අපි තමයි කොම්ප්ලිකේට් කරගෙන තියෙන්නේ කියලා. අපේ පාස්ට් එකෙන් සහ මගේ පාස්ට් එක කෙලින්ම ඩිලීට් කරලා දාන්න පුළුවන්. මට මකලා දාන්න පුළුවන්. නිකන් කවදාවත් හිතන්න බෑ. ඒක අමාරුයි. ඒක මතක් වෙන තැන තියෙනවා. කවුරුහරි මතක් කරන්න පුළුවන්. මං ඔයාට මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා හිතලා මං ඔයාට මගේ ඔක්කොම කියනවා. හැබැයි ඔය එක තැනකදී ඔයා මෙන්ෂන් කරන ඔයාට හර්ට් වෙන තැනදී ඔයා මෙන්ෂන් කරන ඔයත් මෙහෙමනේ. ඔයාටත් මෙහෙම වෙලා තියෙනවානේ. එතකොට අර ටික ටරරරරරා කියලා එනවා. Hello, I'm still here. ඒ වගේ memories unwashed කියන එක එනවා. අමාරුයි පාස්ට් එක පොඩ්ඩක් මේව කරන්න අමාරුයි. ඒකට තමයි කියන්නේ හීල් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ process එක හරිම slow. හීලින් වෙන එක ලේසිද? නෑ. ඒක තමයි අමාරුම දේ. process එකක් තියනවද? ලොකු process එකක් තියෙනවා. පොත් කියවන එහෙම එකක් නෙමෙයි මේ එක දේවල් එහෙම බලලා නෙමෙයි. මං කියන්නේ එකෙන් උදාහරණ ගන්න. නමුත් හැමතිස්සෙම තමන්ට වෙච්ච දේවල් ගැන හිතන්න ඕනේ. මම මෙතනින් කොහොමද ආයි රීස්ටාර්ට් කරන්නේ? මෙතනින් කොහොමද මම මාව ක්ලීන් කරගන්නේ? මෙතනින් කොහොමද මම මගේ මෙතන ක්ලීන් කරගන්නේ? කියලා තන හිතන්න ඕනේ. සහ රෙස්පෙක්ට් කරන්න ඕනේ තමන්ට. ඒ කියන්නේ මං මට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් කියන්නේ සමාජයට අපි මාර බ්ලයින්ඩ්.
මම එක්ස්පීරියන්ස් එක කියන්නේ ඇටැච්මන්ට්ස් වලදී අපි මාර බ්ලයින්ඩ් ශිහානිත් බ්ලයින්ඩ්. බ්ලයින්ඩ් මම මනුස්සයෙක්නේ මම කොච්චර ස්ට්‍රෝං වුණත් මම මනුස්සයෙක් මගේ හිත ගියොත් එතන තියෙනවා ඉතින් ඇටැච්මන්ට් එකක් එතන ඇටැච්මන්ට් එකක් තියෙනවා ඉතින් ඒක හැටි ඔච්චර ස්ට්‍රෝං ශිහානි වැටෙන තැනක් තියෙනවා. වැටෙනවා නමුත් ඒකෙන් නැගිටින්න ඕනේ වැටෙන්න ඕනේ නැගිටින්න එතකොටනේ දැනගන්නේ මම වැටුණොත් ආයි නැගිටින්න ඕනේ මේ පැත්තෙන් කකුල තියලා කියලා එතනින්ම කකුල තිබ්බොත් ආයි වැඩක් නැහැ නැගිට්ටට නිකන් හරි ශිහානි බලාපොරොත්තු වෙන ආදරේ ලැබුණ නැත්තම් ශිහානිට මොනවා වෙයිද? It's okay. Okay. It's okay. I mean, I can love. I can give love. අපි දැන් කතාවක් තියෙනවානේ ආදරේ එක්ස්පෙක්ට් කරන්නේ නැතුව අපිට ආදරේ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඇත්තටම පුළුවන්ද? ආදරේ බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත් පාර්ශ්වයේ එහෙම පුළුවන්. නමුත් එතනට වගේ මනස ට්‍රේන් කරලා තියනවද? මොනන්නේ? ඒක තමයි. එහෙම කියන කෙනා මාර ස්ට්‍රෝං වෙන්න ඕනේ. ශිහානි තරම් ස්ට්‍රෝංද? නෑ. මම කියන්නේ මට සමාජයට මම කිව්වොත් මං ඔයාට මාර ආදරෙයි කියන්නේ මං ඔයාට මේ දේවල් ටික කරනවා. හැබැයි කොනක මම එක්ස්පෙක්ට් කරනවා එයා මට හොඳට ට්‍රීට් කරන්න. එයාට ඒක උනේ නැත්. ඒ කියන්නේ එයාගෙන් මට ඒක උනේ නැත්තම් මම දන්නේව නැතුව naturally මම වෙනස් වෙනවා. මං අර එයාට පෙන්නපු චරිතෙ නෙමෙයි වෙනවා. ඒ කියන්නේ මගේ කැරක්ටර් එක කැඩෙනවා. එතන කැරක්ටර් එකක් කියලා කියන්නේ මොකද මට වෙන්න ඕනේ හොඳ කෙනා. මට දෙන්න ඕනේ ආදරේ. නමුත් මගේ ඩැමේජ් වෙච්ච පැත්තක් තියෙනවනේ. ඒ පැත්තයි අර පැත්තයි එක තමයි මම මේ ෆයිට් කරන්නේ හොඳ කෙනත් එක්ක ඉන්න. එතකොට එයා මගේ බෑඩ් සයිඩ් එක එළියට ගන්නකොට මට හරි අමාරුයි. එයා මට ඒක දෙන්නේ නැත්තම් මම කොහොමද තව හොඳ දෙන්නේ? එයාට. එයා මට ට්‍රීට් කරනවා. It's a give and take policy always. ඔයා මට දෙන්න ඕනේ මං ඔයාට දෙන්න. ඔයා මට ආදරේ දෙන්න ඕනේ මං ඔයාට දෙන්න. ඔයා මට රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ මං ඔයාට දෙන්න. ඔයා මට හොඳින් කතා කරොත් තමයි මං ඔයාට හොඳින් කතා කරන්නේ. මං ඔයාට නිකන් හරි නරකින් බැන්නොත් ඔයාට අවුල් වෙන ඔයත් දෙයක් කියන්න බලන්න. It's a give and take policy always. one side වෙන්නේ නැහැ. ශිහානිට ලැබිලා තියෙන හොඳම ඇඩ්වයිසස් කවුරුද දීලා නැද්ද? ඇඩ්වයිස් දීලා තියෙන ඕන තරම් දීලා තියෙනවා. නමුත් ඇත්තටම මට එහෙම ලොකුවට දේවල් මතක හිටින කෙනෙක් නෙමෙයි. මම ඇවිල්ලා අර මෙහෙම දෙයක් අහලා මෙතනින් එළියට යනවා. ඉතින් මට මතක හිටින්නේ නැහැ. ADHD කියන්නේ. අන්නේ දේවල් තියෙනවා මගේ ඇඟේ. හරි අමාරුයි. කියන්නේ කෝල් එකක් ගන්න කිව්වොත් මතක හිටින්නේ නැහැ. කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. නමුත් මට මාර ග්‍රේට් ඇඩ්වයිසස් මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේ අර මිනිස්සුගේ මොටෝස් කියලා කියන්නේ මට ඇඩ්වයිස් එකක් දීලා මම මේක ෆලෝ කරනවා. ඒ වගේ මොටෝ එකක් මොන හරි තියෙනවද? මම මේක මත තමයි ජීවත් වෙන්නේ කියලා. මං හිතන්නේ ඒ දීපු ඇඩ්වයිස් එක නිසා මට දීපු ඇඩ්වයිස් එක නිසා තමයි මම මෙහෙම ඉන්නේ. මම ඩවුන් ගිය වෙලාවට සහ මම කතා කරනවට මම මොකක්ද මම මේ කරන්නේ? ඇයි මම මේ කරන්නේ මෙම? ඇයි මම මෙතනට දාගෙන තියන්නේ? ඇයි මට මෙහෙම දෙයක් වෙන්නේ? මම මේක රිසර්ව් කරනවද? කියන එක මං හිතනවා. එතකොට it's okay. ඔයා දැන් මේක හැන්ඩල් කරන්න. ඩීඅටච් කරන්න අමාරුයි. but it's okay. ඔයා දැන් මේක හැන්ඩල් කරන්න. මම මේකෙන් ගැලවෙනවා. මේක මට හරියන්නේ නැහැ. ඉන්ස්ටින්ක්ට්ස් මට කියනවා නම් ඔයාට මේක හරියන්නේ නැහැ කියලා මගේ ඔළුවට මට දැනෙනවා නම් okay කියන එක මට දෙනවා නම් ඒක හරියන්නේ නැහැ කවදාවත්. ඔයාට ඒක දැනලා තිනේ ඔයාගේ අපේ ඔළුවට කියනවා කියන්නේ අපිට මාර සැලස්මක් පෙන්නනවා. ඒ කියන්නේ ඔයාට මිනිස්සෙක් මෙහෙම දෙයක් කියනවනේ මේක තමයි කියලා. ඔයාට නිකන් ප්‍රෝග්‍රෑම් එකකට ඉන්වයිට් කරොත් එහෙම ඔයාට වාහන සෙටප් එක කොහොමද අරක කොහොමද මේක කොහොමද
කියලා වාට ලයින් අප් එක ඔක්කොම පේනවා. එතකොට ඔයා මවා ගන්නවා ඕකේ ඉන්නේ කවුද? එතකොට මේක මෙතන මේක වෙන්න යන්නේ කියන එක. ඒතර ඔයා දන්නා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මට ගොඩක් ඇඩ්වයිස් කරනවා මට. මම ඩවුන් යන වෙලාවට මට ඇතරම මම මාර ග්‍රේට්ෆුල් මං ඇප්‍රිෂিয়েට් කරනවා මගේ ජීවිතේට හම්බෙන හැමදේම මට හොඳ යාළුවෝ හම්බෙලා ඉන්නවා දැන් ස්පෙෂලි මගේ මයින්ඩ්සෙට් එකේ යාළුවෝ අපි කතා කරාම අපි ගොසිප් ගැන නෙමෙයි කතා කරන්නේ අරයාගේ ස්කර්ට් එක ගැන නෙමෙයි කතා කරන්නේ අරයාගේ ෂූ එක ඇදයි කියන එක නෙමෙයි කතා කරන්නේ එයාගේ මේකප් එකේ මේ වගේ ඉර එකක් තියෙනවා කියලා කතා කරන්නේ ඒ පිරිමි එක්කෙනා මේ විදිහට අරයට ආදරේ කරන්නේ නැහැ කියන එක කතා කරන්නේ හැමතිස්සෙම කතා කරන්නේ අපි කොහොමද අපේ මයින්ඩ්සෙට් එක ඉම්ප්‍රූව් කරගන්නේ අපි කොහොමද අපේ ගෝල්ස් අචීව් කරගන්නේ අපි කොහොමද ලස්සනට ඉන්නේ අද අපි කොහොමද කීරද නිදා ගන්න ඕනේ අපිට දුක හිතුනහම අපි කවුරු දිහාද බලන්න ඕනේ වැටුනහම ටක් ගාලා කාටද කෝල් කරන්න ඕනේ මං වා වෙනුවෙන් ඉන්නවා මං වෙනුවෙන් ඉන්නවා කියන එක අපි රිමයින්ඩ් කරනවා හැමදාම අපි ඒ දේවල් ගැන තමයි කතා කරන්නේ ඔයාට දුක හිතුනම මොනවද කරන්නේ දුක හිතුනහම මට කාට හරි කතා කරන්න ඕනේ මං එච්චර ස්ට්‍රෝං නෑ බෑ කරගන්න ඒ ලෝකේ කවුරු හරි ඉන්නවද ඔයාට එහෙම ට්‍රස්ට් කරලා කතා කරන්න පුළුවන් කතා කළා මම ගොඩාක් වරද්දගෙන තියෙන අවස්ථාවල් තියෙනවා. නමුත් මට කාට හරි කියන්න ඕනේ. මට අදාළ නැහැ කෙනා කවුද කියලා. ඒ කෙනා මං කියන දේ අනිත් පැත්තට කියනවා වෙන්නත් පුළුවන්. කියනවා. නමුත් ඒක කමක් නැහැ මට වැඩක් නැහැ. මගේ හිත ඒ වෙලාවේ මට කිව්වා කතා කරන්න මේ කෙනාට. ඔයාට සපෝට් සිස්ටම් එකක් දෝනේ. කතා කරන්න. හිත නිදහස් කරන්න නැත්තම් ඔයාට මට අවශ්‍ය දෙයිනේ මං ඒක කරනවා මං අරිසලක වගේ මම මාර ග්‍රේට්ෆුල් මට හොඳ යාළුවෝ හම්බෙලා ඉන්නවා දැන් මං ඒගොල්ලන්ට කතා කරනවා මට බෑඩ් මට නිකන් හරි චුට්ටක් හරි මට හිතවල් ගිය ගමන් මට අගල කතා කරනවා මට රිමයින්ඩ් කරනවා යා මම කවුද කියන එක ඇයි එයා මට ආදරේ කියන එක මගේ යාළුවෝ ගැන මම කියන්නේ ඇයි එයා මට ආදරේ කියන එක ඇයි එයා මං වෙනුවෙන් මෙහෙම ඉන්නේ කියන එක ඇයි එයා මේ වෙලාවේ මම කියන දේ අහගෙන ඉන්නේ එයාට වැඩ අතෑරලා එයා මංත් එක්ක මෙහෙම කතා කරලා ඇඩ්වයිස් එක දෙන්නේ ඔයා කවුද කියන එක මට රිමයින්ඩ් කරන්න ඉතින් මම මාර ග්‍රේට්ෆුල් ශානි ඕකේද දැන් හොඳින් ඉන්නවද හොඳින් මං try කරනවා heal වෙන්න මං ඕකේ කියලා කියන්නේ අපි හැමෝම රිකවර් වෙන ගමන් ඉන්නේ නේ මොකක් හරි දෙයකින් මොකක් හරි heart break එකකින් heart breaks වලින් traumas වලින් heal වෙන ගමන් ඉන්නේ මගේ එක පැත්තක් perfect වෙන්න පුළුවන් but අනිත් පැත්ත perfect වෙනකොට අනිත් පැත්ත මට මතක් වෙන්න ගන්නවා එහෙම තමයි එච්චරටම evil කියන දේ මේ ලෝකේ තියෙනවා කොහොම හරි ඇටැක් කරන්න හදනවා කියන්නේ හොඳින් ඉන්න හදනකොටම ඇටැක් කරන්නම හදනවා අර ෆීලිංග්ස් අරක ටේක් ඕවර් කරනවාමයි හැටි ඒක තමයි කියන්නේ හැමතිස්සෙම ස්ට්‍රෝං මයින්ඩ්සෙට් එකක් ඒක තමයි තියාගන්න ඕනේ ගැහණි කුණ පරියට ස්ට්‍රෝං වෙන්න බෑ අමාරුයි ඒක අපිව හදලා තින්නේ හරි ඉමෝෂනල් විදිහට අපිට ළමෙක් දෙන්න පුළුවන්කම කියන්නේ අපි තමයි ස්ට්‍රෝං මේකනේ අපිව චූස් කරලා තින්නේ ඒ දෙයට මේක ඇවිල්ලා යුනිවර්ස් එකක් බෝම්බ එක කියන එක නේ ඉතින් ඒ වගේ කියන්නේ පිරිමි කෙනෙක්ට ඒක දරා ගන්න අමාරුයි එයාට තියෙන ඇක්ෂන්ස් ටිකක් කරන්න එයාගේ ඒ ඇක්ෂන්ස් ටික එතන මැද මම රීඩ් කරපු විදිහට එයා ඇටැච්මන්ට් එකේ ඒ ආදරය එතන එයාගෙනවා එතන එයාගේ ඩෙවලොප්මන්ට් එකක් ඉන්නේ එයා මාර ස්ට්‍රෝං එයා යකඩයා වගේ එයා එතන ඉන්න ඕනේ කියන එක බට් ගෑනු කෙනාට කරන්න තියෙන කැපැසිටි එක මාර විශාලයි අපි කොච්චර දේවල් වලට මුණ දෙනවද ගෑල්ලමෙක් විදියට රේප් කේසස් ඇබියුස් කොච්චර දේවල් ඒ වගේ කොච්චර දේවල් තියෙනවද නේ
අපේ සෝෂල් මීඩියා වලින් කොච්චර බුලි වෙනවද? ඒකට රියැක්ට් කරන්නේ නැද්ද? මං ඉස්සෙල්ලා කිව්වේ ඇයි රියැක්ට් කරන්නේ? මට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මගේ කැරක්ටර් එක දන්නේ නැහනේ. ඒගොල්ලෝ ඇවිල්ලා වීවර්ස්ලා විතරයි. මට බයින්න කමක් නැහැ. ඔගොල්ලෝ කෑගෙන නිසානේ බනින්නේ. thank you. බනින්න. නමුත් මම කැමති දෙයක් කියන්න කවදාවත් තමන්ව තමන්ට ආදරේ මනුස්සයා තමන්ගේ මනස ගැන හිතන මනුස්සයා තමන්ව හීල් වෙන්න try කරන මනුස්සයා හරි බිසි එයාව ප්‍රොටෙක්ට් කරගන්න එයා ෆ්‍රී නැහැ අනිත් කෙනාගේ දේවල් හොයන්න අනිත් කෙනාට නරක කමෙන්ට්ස් දාන්න එයා බිසි නෑ ශෙහානිව වචන 3 ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා නම් කොහොමද? හරි අහිංසකයි කොම්ප්ලිකේටඩ් මට දේවල් කියන්න ඕනේ ඒක ඇතුලේ බට් කොම්ප්ලිකේටඩ් ආපු ප්‍රශ්නේ හරි අහිංසකයි හරි ලවබල් තුන්වෙනි එකක් නෑ සෝරි okay මට කියන්න ශෙහානිගේ younger self එක මේ වෙලාවේ ශෙහානි දිහා බලාගෙන ඉන්නවා නම් what do you like to say to your younger self? Proud. You're proud about yourself. Proud. මං මේ වෙලාවේ හිතන්නේ Okay. I tried okay මං මේ වෙලාවේ හිතන්නේ එයා අර කෝණක ඉඳන් මම දිහා බලාගෙන ඉන්නවා කියන එක මොකද ඒ කෙනා ඒ පොඩි ළමයා මාරිතර දුක් විඳා පොඩි කාලේ and එයා ඩ්‍රීම් කරා මෙතනට එන්න and මම එයාව ගෙනාවා and මම මාර proud I'm so proud about yourself. thank you So proud of yourself. You did. I did it You did a great job. You have a perfect personality. You're a strong person. You inspiring the other people. I want tissues Okay. I have. oops sorry Totally fine. okay Such a beautiful hearted person. And you did a great job. You're still doing your own things and perfect person. I wish you the luck and thank you so much for being here today. Mara Satutui Saha, you're a real person. You're not a fake. හැබැයි ශෙහානි කියලා කියන්නේ ඇත්තටම රියල් කෙනෙක්. ඔයා මට කතා කරනකොට මම කියන්නේ අපි දෙන්නව හම්බ වෙන්නේ ඩ්‍රාමා ක්ලබ් ඉවෙන්ට් එකක කැම්පස් එකක ෆස්ට් ටයිම් අපි හම්බ වෙන්නේ. ශෙහානිට මම කතා කරලා ශෙහානි කතා කරලා යනකොට එහෙම හරිම කියුට්. හරිද? and ස්ටේජ් එකේදී on stage මම ශෙහානිට කිව්වා මම අද තමයි ඔයාව ෆස්ට් ටයිම් දකින්න ඔයාගේ ඇස් දෙක මාර ලස්සනයි කියලා. අපි එහෙම වෙන්න ඕනේ. ලස්සන දෙයක් මිනිස්සෙක්ගේ ලස්සන දකින්න නම් ඒක කියන්න ඕනේ. සමහරු ලැජ්ජ වෙන සමහරු කියනවා එපා කියන්නේ යා ලොකුකම පෙන්නයි ඊට පස්සේ. Who cares? අපි මිනිස්සෙක්ව ලස්සනට දකිනවා නම් මම කියන්නේ මිනිස්සගේ ලස්සන කියන්න ඕනේ. ඊට පස්සේ මම දන්නේ නැහැ ශෙහානි මාව මොන විදිහට මෙෂර් කරාද නැද්ද කියලා. එයා හරිම she was like wonderful amazing person. එයා මට කතා කරන විදිහ වචනයක් මට කියන විදිහ පවා මාරම ඒ කියන්නේ ඔයා such a huge person to me no. a celebrity කෙනෙක්. I'm such a tiny person. මම දෙයක් මගේ හදාගෙන යන ගමන් ඉන්නේ. හැබැයි ඔයා කියලා කියන්නේ celebrity කෙනෙක්. ඔයා හැම කාටවත් treat කරන්න ඕනේ නැහැ. ඔයා
තියාගන්න ඕනේ වගේ ස්ටෑන්ඩ්. හැබැයි ඔයා එහෙම නැහැ. ඔයා හරිම down to earth person. හරිද? ඔයා හරිම down to earth කෙනෙක්. And thank you so much for being nice to me. Of course, obviously. Listen, මම ඇත්තටම කියන්න ඕනේ මේ පොඩ්කාස්ට් එක බලන කට්ටිය මම කියන්නේ මේක දිගටම බලනවා නම් ඔයා එකන මාර වාසනාවන්තයි හේතුව ඉන්ස්පයර් වෙනවා නම් මොකද මම දන්නවා කියන්නේ ඔයා මට මම දන්නවා ඔයා මොන ගැප් එකේ ඉන්නේ කියන එක මම ඔයාගේ වයසේදී මේ මයින්ඩ්සෙට් එකේ නෙමෙයි හිටියේ මගේ මයින්ඩ්සෙට් එක මාර එහෙට යනවා මෙහෙට යනවා මම දන්නේ මම මොකද කරන්න ඕනේ කියන එක මං මාර ප්‍රවුඩ් කියන්න ඒ මේ මට්ටමේ ඔයා උතන්ට ඇවිල්ලා ඔයා මේ දේවල් ගැන කතා කරනවා කියන එක මාරම දෙයක්. Thank you so much. I appreciate it. මාරම දෙයක්. ඔයා දෙන්නේ මිනිස්සුන්ට මාර දෙයක්. මොකද මිනිස්සු ඒක කරන්නේ නැහැ. මම ගොඩක් දැකලා තියෙනවා පොඩ්කාස්ට් කරනවා කියලා කියන එහෙම තියෙන්න ඕනේ. හැම පැත්තෙම තියෙන්න ඕනේ. but මේ කියන්නේ හොඳ දේවල් ගැන කතා කරන ගෑන් ළමයි ගැන කතා කරන්න පිරිමි ළමයි ගැන කතා කරන්න සීරියස් දේවල් ගැන කතා කරන්න හීල් වෙන දේවල් ගැන කතා කරන දේවල් අඩුයි ඊවල් වැඩි මං ඇත්තටම මාර ඔනර්ඩ් මම මාර ඇප්‍රීෂিয়েට් කරනවා මට කතා කරපු එකට මට කතා කරාම මම ඔයාට මේක කරමු කියලා තමයි මම කිව්වා මම වෙන මොකක්ද මේකට රෙස්පෙක්ට් කරනවා මාර විදියට ඔයා පොඩි කෙනෙක් නෙමෙයි ඔයාට තේරෙනවද ඔයා පොඩි කෙනෙක් නෙමෙයි ඔයා පොඩි කෙනෙක් නම් එහෙම හිතන්න එපා ඔයාට ඒ ස්පාක් එක නැත්තම් ඔයාට මෙතන ඉන්න බෑ ඔයා try කරන්නේ නෑ එහෙනම් ඔයාට අමාරුයි මෙතන ඔයාට එහෙනම් මේ පැත්තත් බලන්න බෑ ඔයාට ස්පාක් එක තියෙනවා ඒක හදාගෙන යන්න කල් යනවා මොකද ඔයා මැනිෆෙස්ට් කරන ගමන් ඉන්නේ ඔයා ඒකට වර්ක් කරන ගමන් ඉන්නේ ඉතින් මේක හොඳ පාත් එකක් මිනිස්සුන්ව හීල් කරන්න හැමතිස්සෙම ආදරේ දෙන්න කේන්ති ගන්න පුළුවන් අපිට අපේ ඉන්න මිනිස්සුත් එක්ක ඩීල් ගන්න හරි අමාරුයි අපි වැඩ කරන කටියත් එක්ක ඩීල් ගන්න ඇත්තටම අමාරුයි නමුත් මං ඔයාට දෙන ඇඩ්වයිස් එක ඔයා පොඩි කෙනෙක් නෙමෙයි ඔයා ලස්සන ජර්නි එකක් ඔයා ගෙනියනවා ගෑන ළමෙක් විදියට ඔයා මාර තැනකට යනවා obviously like මම මේක නිකන් නෙමෙයි කියන්නේ off the camera like ඒක මං කැමති ඔයාට දෙන්න මගේ විෂන් එක මම මේ කතා කරන්නේ මම මේ ඔයාට කියන්නේ ඒක ඉමැජින් කරගෙන ඔයාගේ ජීවිතය ගැන thank you so much 100% අන්තිම වතාවට මේ වෙලාවේ ඔයා කියන වගේ ට්‍රෝමා එකකින් හරි ඩවුන් වෙලා හරි ඉන්නේ ගෑනු ළමෙක් ඔයාව බලනවා නම් එයාට කියන්න තියෙන දේ මොකද්ද ගෑනු ළමෙක් වෙන්න පුළුවන් පිරිමි ළමෙක් වෙන්න පුළුවන් whoever එයාට කියන්න තියෙන මොකද්ද it's okay you know ඒක ෆීල් වෙන්න ඕනේ නැත්තම් ඔයා මනුස්සෙක් කරන්නේ නැහැ අපිට දුක සතුට ඒක දරා ගන්න listen ඒ ට්‍රෝමා එක ඒ දුක ඒ පේන් එක තියෙන්නේ මේ හිතන වෙලාවේ අපිට දවස් 2යි පැය 2යි සතියයි කමාරයි එතනින් එහාට තව අවුරුදු 75ක් විතර තියෙනවා ඉස්සරහා ඕකේ මෙතන PTS එක තමයි එක්ක මනුස්සෙක් වෙන්න පුළුවන් එක්ක පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් එක්ක ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් මම මේක ඉන්ක්ලූඩ් කරන්නේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් ලවර් කියන කෙනා වෙන්න පුළුවන් පේරන්ට්ස් වෙන්න පුළුවන් කවරි පර්සන් කෙනෙක් ඉතින් ඒ වගේ පේරන්ට්ස් අයින් කරන්නකො ඒ වගේ ඔයා හිතන්න මේ පීරියඩ් එකේ ඔයාට අවුරුදු 25යි නම් 26යි නම් 27යි නම් ඒ පීරියඩ් එකේ ඔයා තාම අවුරුදු 27යි නේ මෙතන ජීවත් වෙලා තියෙන්නේ ඒක අතාරින්නකො ඒ 27 අතෑරලා තව අවුරුදු 60ක් විතර ඉස්සරහට යනකොට මේ වගේ මිනිස්සු තව කී දෙනෙක් හම්බෙයිද ඔයාට it's okay you will get through this it's fine good answer it's okay guys it's okay do whatever you want the way you want so thank you so much for being here today we had a nice wonderful conversation මේ ඉන්නේ අපි හැමෝම ආදරය කරන ලස්සන හදවතක් තියෙන ලස්සන appearance එකක් තියෙන one and only ශෙහානි කහඳවල
Love you so much. love you Okay guys, I hope you guys enjoy. ඔයාලා enjoy කරා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයාලට දැනෙන දේ සහ ඉස්සරහට කව හරි artist කෙනෙක් ඔයාලට ගෙන්නන්න ඕන නම් ඒ කවුද කියලාත් පහලින් comment එකක් දාගෙන යන්න. Subscribe my channel. Bye. See you from another episode.